හරි ළමයි. ඔයාලට ඩබල් ක්‍රොෂේ එක ගොතන්න කියලා දෙන්න හදන්නේ. මේ තියෙන්නේ knot එක දාගත්තා. මගේ දංවැල් ටික. පේනවද මේ දංවැල් ටික බුරුලට තියෙනවා. ඊට පස්සේ මම ඇඟිල්ල වටේ යොතා ගත්තා. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ එකේදී කරන්නේ මේ පළවෙනි ලූප් එක කියන්නේ මේ දංවැල්. ඒක අතෑරලා දෙවෙනි එකත් අතෑරලා මේ තියෙන දෙවෙනි එක මගේ මේ තියෙන තුන්වෙනි එක. තුන්වෙනි එකට තමයි දාන්නේ. එතකොට වටයක් කරකව ගත්තා. තුන්වෙනි ලූප් එක මේ චේන් එක ඇතුලෙන් දැම්මා. එහෙම කරලා එළියට ගත්තා. දැන් මෙන්න ලූප් තුනක් තියෙනවා. මේකෙදි ආයි පටලව ගත්තා. දෙකක් පැන්නුවා. ආයි පටලව ගත්තා. දෙකක් පැන්නුවා. මෙන්න මේක තමයි ගෙතුම. පටලව ගත්තා. ඊළඟ චේන් එක මේක අදලා ගත්තා. දෙකක් පැන්නුවා. දෙකක් පැන්නුවා. මෙන්න මෙයා තමයි ඩබල් ක්‍රොෂේ. මේ මම මෙහෙම කරන්නේ මෙයාගෙන් මම නූල් ඇදලා ගන්නවා. උරුල් කර කර නූල් ඇදලා ගන්නවා. ඊට පස්සේ මම ඇඟිල්ල නවා ගන්නවා. ඒ කියන්නේ අය ලොක් කර ගන්නවා. මොකද මට අවශ්‍ය ප්‍රමාණය මම අරන් තියෙන්නේ. පටලව ගත්තා. මේ තියෙන්නේ ඊළඟ චේන් එක. ඒක ඇතුලෙන් දැම්මා. මෙහෙම ඉස්සුවා. මෙහෙම ගන්නකොට පොඩ්ඩක් භාගයක් විතර දුරට උස්ස ගන්න. මෙතනම තියලා මේක මේව කරලා පන්නන්න එපා. මෙයා මෙහෙම මොහොම ගන්න බා. උඩටම නෙමෙයි මෙච්චර ගන්න එපා. මොකද දෙපාරක් පන්නන්න තියෙනවනේ. ඩබල් ක්‍රොෂේ එකේදී භාගයයි ගන්න. half. ඔන්න half. මොකද half ඩබල් ක්‍රොෂේ එකේ මට්ටම තමයි මේ. ඒකත් කරලා තමයි ඩබල් ක්‍රොෂේ එක කරන්න. උඩ භාගයක් ගිහින් එපා. ඒ නිසා තමයි මේ half තියාගත්තා. දෙක පැන්නුවා. ඔන්න ඊළඟට ආයි පෙටලෙව්වා. මේක පැන්නුවා. මේ තියෙන්නේ. පේනවනේ දෙකම ගානට එනවා. ආයි පැටලෙව්වා. ඒක ඇතුලෙන් දැම්මා. එහෙම ඇදලා ගත්තා. භාගයක් ගන්න. එහෙම කරලා දෙකක් පැන්නුවා. ආයි පැටලෙව්වා. දෙකක් පැන්නුවා. මෙන්න මේක තමයි ඩබල් ක්‍රොෂේ එක. දෙකක් පැන්නුවා. දෙකක් පැන්නුවා. මෙන්න මේ තියෙන මගේ ඩබල් ක්‍රොෂේ එක මම ගොතලා ඉවරයි. මේ පේනවද? ඩබල් ක්‍රොෂේ එකෙන් තමයි මම මෙන්න මෙයාව ගොතලා තියෙන්නේ. මේ ෆ්‍රොක් එක ගොතලා තියෙන්නේ ඩබල් ක්‍රොෂේ එකෙන්. මේ තියෙන්නේ මේ සම්පූර්ණම තියෙන ඩබල් ක්‍රොෂේ. මිල්ක් කොටන් වලින් ගොතන්න කියන්නේ මෙන්න මේ නිසා. බලන්න හරිම සොෆ්ට්. මේ ඇඳුම ගොතලා ඉවරනවම මෝරම සිනිඳුයි. හරි. ඔන්න දැන් ඊළඟට මේක ගොතලා ඉවරයි. අපි ඊට පස්සේ චේන් 3ක් ගොතා ගන්න ඕනේ. 1 2 3යි. ඒ 3ක් ගොතන්නේ මෙන්න මේ උස ගන්න. මේ උස ප්‍රමාණයම මේකේ යන්න ඕන නිසා තමයි මේකෙදි 3ක් ගොතන්නේ. ඔන්න ඊට පස්සේ මම මේක මේ අතට හරව ගත්තා. මේ තියෙන කන පිට. දැන් කන පිටට දාන්න හදන්නේ. පැටලෙව්වා. ඊට පස්සේ මේ තියෙන හිලෙන් මේ හිලෙන් දැම්මා. ගෙතුවා. ආයි පැටලෙව්වා. හිලෙන් දැම්මා. ගෙතුවා. පැටලෙව්වා. ගෙතුවා.
හරි ළමයි මම මෙන්න බලන්න මෙතන ඉඳලා මෙතෙන්ටම ගොතලා තියෙන්නේ. දැන් ඔයාලා බලන්න මං යටට 1 2 3 4 5 6 7 8 9යි. 9ක් ගොතලා තියෙනවා. උඩත් බලන්න ඕනේ ඒ ගාන ඇවිද්ද කියලා. 1 2 3 4 5 6 7 8 මේ ගොතලා තියෙන්නේ 8යි. අන්න ඊළඟට නෑ සෝරි මෙන්න මං අන්තිම වෙනකන් ගොතලා තියෙනවා. අන්න 1 2 3 4 5 6 7 8 9යි. මේ පේනද මං 9ක් දාලා තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 උඩත් 1 2 3 4 5 6 8 9යි. මං 9ක් දාලා තියෙනවා. ඊළඟට 3ක් ගෙතුවා. මෙතනදී මම මෙතන 9ක් උනේ මම මේක අතෑරලා නෙමෙයි මේ තියෙන දන් වලටම මෙතෙන්ට දාලා තියෙනවා. මේ දන් වල ළඟම එකට. දැන් මං අතනදී ඔයාලට මගේ දෙකම කියලා දෙන්නම්. අතනදී ඔයාලට කියලා දුන්නේ පළවෙනි එක අතෑරලා මේක උඩටම දාන්න කියලා. චේන් එකත් ක්‍රොෂේ එකක් විදිහට මේ සලකන්න කියලා. එහෙම වුණොත් 9 එනවා. හැබැයි ඒක නැතුව උනත් ගොතන්න පුළුවන්. ඒක නැතුව මේ චේන් එකත් ක්‍රොෂේ එකක් විදිහට සැලකෙව්වොත් මෙතන එකට දාන්න එපා. ඊළඟ එකට දාන්න. මෙන්න බලන්න මේකට දාන්න. මෙන්න මේ පේනවද? එහෙම වුණාම මෙතෙන්ට එකයි ගොතලා ඊට පස්සේ මේ චේන් එක උඩට එකක් දාන්න ඕනේ. එතකොට තමයි 9 වෙන්නේ. නැත්තම් ඒක 9 වෙන්නේ නැහැ. ඔයාලට ගොඩක් ලේසි. මෙතන එක හොය ඔයාලට යන්න බෑ. හරිද? ඉන්නකම මම එකක් කියලා දෙන්න. මෙන්න මෙහෙම ගත්තා. මේ පැත්තකින් එක මම කියලා දෙන්නම්. මෙන්න මේ බලන්න මෙතන මේක අතෑරලා තියෙන්නේ. මේක අතෑරලා හරිනම් මෙන්න මෙතෙන්ට යට එකේදී මම මෙතෙන්ට දැම්මා. ඊළඟ එක අතෑරලා මෙතෙන්ට ආවහම 1 2 3 4 5 6 7යි. හරිද? 8යි 9ක් දාන්න එපා. 1 2 3 4 5 6 7 8 9ක් දාන්න එපා. 9ක් දානකොට ඊළඟ එක දාන්න කිව්වේ මම මේ චේන් එක උඩට මෙතන මේ කොටසේ මේක හොයලා දාන්න කිව්වා. මෙතන එකක් අරගෙන මෙන්න මේ චේන් එක උඩින් මෙන්න මේ චේන් එකේ එකකට දාන්න කිව්වේ. මේ ක්‍රම දෙකම හරි. මේක ඔයාලට මග ඇරෙනවා. මෙතන එක හොය ඉන්න බෑනේ. මේකේ වගේ කරන්නකො මෙන්න මේ යට එකේ මං ගෙතුවා වගේ මෙතනම පළවෙනිම හිලට දාන්න මේ පේනවද ඔයාලට මේ චේන් එකක් ගොතපු ගමන්ම ඒ චේන් එක තියෙන තැන හිල තියෙනවා මෙන්න මේකට චේන් එක ගොතපුම තැන තියෙන හිලට දාන්නකො. එතකොට මෙහෙ කයි හොය ඉන්න එපා. හරිද? උඩ යට ගත්ත 9ම උඩ එනවා. මේ ගෙතුම් ක්‍රම දෙකම හරි. මෙතෙන්ට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතෙන්ට දාන්නත් පුළුවන්. ඒ වුණාට මෙතෙන්ට දාලා මම කියන්නේ පළවෙනිම හිලට දාලා යන්න ඔයාලා. එහෙම වුණාම ඔයාලට ආයි මෙහෙ යනකොට මේක හොය ඉන්න දෙයක් නැහැ. එක කෙලින් එක එල්ලේ මේක ගොතාගෙන යන්න පුළුවන්. හරිද? මෙන්න ඒක දාන්නේ මෙහෙමයි. මම ආයි කියලා දෙන්න. 1යි 2යි 3යි අනිත් පැත්ත හැරෙව්වා. මෙන්න මෙහෙම කරලා ගත්තා. මේ තියෙන්නේ මං එදා කිව්වේ මෙතන එකට දාන්න එපා. මේක ක්‍රොෂේ එකක් විදිහට සලකන්න කියලා. එහෙම වුණොත් මෙතනයි කෙරවලෙම මෙන්න මේක හොය ඉන්න ඕන. ඔයාලට මේක අමතක වෙනවා. ඔයාලා මේ ටික විතරයි දාන්නේ. ඒකයි ඔය සමහර අයගේ මේ ගෙතුම් ටික ඔක්කොම අර උඩට යන්න කොට වෙන්නේ. මෙතන දාන්න එපා. මේක හොයන්න එපා ඔයාලා. මේක අය හොයන්න එපා. මෙන්න මෙතෙන්ට දාන්න. මෙන්න මේ තියෙන පළවෙනිම හිලට. මේකත් එක්කම තියෙන පළවෙනි හිලට. ඔන්න
ඕන්න මන් දැම්මා. එතකොට චේන් එකක් තියෙනවා. චේන් එකකින් මෙන්න මෙතන තියෙන හිලටත් දැම්මා. අන්න ඊළඟ එක. එක දෙක තුන හතර 1 2 3 4 5 6 7 8 9 මෙන්න 9ක් ගියතුවා. නැතින් එතකොට ආයි මේක එකක් හොය හොය ඉන්න දෙයක් නැහැ. මෙතනින් දැම්මහම ඇති. මෙතෙන්ට දැම්මහම ඇති. දැන් මම මේ ඒක එපා කියලා කියන්නේ මෙතෙන්ට මේ එක ළඟම දෙකක් දාලා තියෙන නිසා. මේ චේන් එක ළඟම එකට දාපු නිසා තමයි ඒ එපා කියන්නේ. චේන් එක ළඟම හිලට දාලා පටන් ගන්න. ඊට පස්සේ මේ අවසාන එකේ මේ එකක් හොයන්න දෙයක් නැහැ. මොකද මේ අටගත්ත 9ම මම මේ මෙතන ඉඳලා මෙතෙන්ට ගත්ත 9ම මෙතනක් තියෙනවා. මේකට දාන්න. ඒක ඔයාලට ලේසි වෙනවා. මේක තමයි මේ ඩබල් ක්‍රොෂේ එක.